බෝධීන් වහන්සේ වැඩ ඉන්නවා. බෝපත් බිම වැටිලා තියෙනවා. අතපයක් තියෙනවා. නමුත් කොළ අයින් වෙන්නේ නැහැ. එයාට හිතෙන්න ඕන බෝපත් අහිඳපන් කියලා. ඒ හිතෙන්නේ සංසාරේ පිනකට. පින්වතුනි, මම මුලින් කිව්වා පිනක් කරන්නත් පිනක් ඕන කියලා. ඒක මෙන්න මේ වගේ. ඔන්න දැන් අපි පිනක් උපද්දවන්න හදනවා. හැබැයි ඒකට පිනක් ඕන Taman එක කරන්න. ඒක මේ වගේ. ඔන්න කෙනෙකුට පහනක් දල්වන්න ඕන. කෙනෙකුට පහනක් දල්වන්න ඕන. මෙයා පහනක් ගෙනල්ලා තෙලුත් දාලා තිරක් දානවා. දැන් පහනක්නේ දල්වන්න ඕන, ගින්දරනේ ඕන්නේ. ගින්නක් දල්වන්න ඕන මෙයාට. මෙයා පහනකුත් ගෙනාවා, තෙලුත් දැම්මා, තිරක් දැම්මා. දැන් පහන පත්තු වෙනවද? මොකක්ද දෙනම ඕනන්නේ? තවත් ගින්දරක් ඕන. මේ ගින්දර ඇවිලෙන්න. මං කියන එක තේරෙනවද? තවත් ගින්දරක් ඕන. මේ ගින්දර ඇවිලෙන්න. තවත් ගින්දරකින් තමයි තවත් පහනක් දැල් වෙන්නේ. පිනක් කරන්නත් මොකක්ද ඕන? පිනක් ඕන. එතකොට තෙලුත් තියෙද්දින්, තිරක් තියෙද්දින්, පහනක් තියෙද්දින් තව ගින්දරක පොඩි උපකාරයකින් මේ ගින්දර දැල් වෙලා අර තෙලුයි තිරයි උපකාර කරගෙන පහන බොහෝ වෙලා දැල් වෙනවා. ආන්න ඒ වගේ සංසාරේ පිනකින් ඇතුලෙන් තල්ලුවක් දුන්නොත් මේ ස්තූප මුල් කරගෙන, බෝධීන් වහන්සේලා මුල් කරගෙන, සංඝයා මුල් කරගෙන ඔව්හු බොහෝ පින් රැස් කරනවා. ඔබට අනාගතේ පින් රැස් කරගන්න ඔබගේ ඇතුලෙන් දෙන ගින්දර තල්ලුව බවට පත් වෙන්නේ දැන් රැස් කරන පින. පැහැදිලිද? බෝධීන් වහන්සේ වැඩ ඉන්නවා. බෝපත් බිම වැටිලා තියෙනවා. අතපයක් තියෙනවා. නමුත් කොළ අයින් වෙන්නේ නැහැ. එයාට හිතෙන්න ඕන බෝපත් අහිඳපන් කියලා. ඒ හිතෙන්නේ සංසාරේ පිනකට. මෙහි සෑයක් නැහැ කියමු. මෙහි සෑයක් නැහැ. ඉඩකුත් තියෙනවා. ගඩොල් වැලි සිමෙන්තිත් තියෙනවා. මිනිස්සු ළඟ සල්ලිත් තියෙනවා. වෙහෙරේ ධාතුන් වහන්සේලාත් වැඩ ඉන්නවා. මිනිසුන්ට අතපය අයියක් තියෙනවා. වැඩ කරන බාසොන්නලත් ඉන්නවා. චෛත්‍යයක් හැදෙයිද? කාට හරි ඇතුලේ පුණ්‍ය ගින්දරකින් අර පහනට දල්වන්න ඕන. එතකොට තමයි අර ඔක්කොම එකතු වෙලා සෑයක් හැදෙන්නේ. පැහැදිලිද? පිනක් කරන්නත් පිනක් ඕන.